ඇඳලා ඉන්නේ ඊටාත්ම සොඳුරු ගම්මානයක. මේ ගම්මානෙට ඉස්සර කිව්වේ රුප්ප කියලා. රුප්ප කියලා කියන්නේ අලගම්බා රජතුමා සැඟවිලා හිටපු කන්ද තමයි මගේ පිටිපස්සෙන් පේන්නේ. ආදිවාසී මහා කන්දා වලගම්බා රජුරවන්ට රැකවරණය සලසන්න ලුණු කකාරන ගල් ගුහාව අවට දඬු වැටක් බැන්දලු. ඒ නිසා මේ ගම්මානයේ අද වෙන විට ප්‍රකට වෙලා තිබෙන්නේ දඬු බැඳි රුප්ප හැටියට. ගලේ වෙල දඬු බැඳි රුප්ප ගම්මානයේ තමයි අපි ඉන්නේ. දේවහුවට ආවහම දඬු බැඳි රුප්ප හමු වෙනවා. අද ආවේ මහා කන්දා ආදිවාසියාගේ වෙද පරපුරෙන් පැවතෙන වෙද පරම්පරාවක් හොයාගෙන. පිළිබඳව සියලු බලාපොරොත්තු අතහැරලා ජීවිතයට කලකිරීම විතරක් ඉතුරු කරලා බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියපු දේවල් අහලා සමහර වෙලාවට මරණයට දින නියම වෙලා වගේ නිහඬවම මේ පිළිබඳව කල්පනා කරන ඔබ අද දවසේදී සතුටක් භුක්ති විඳින්නට හැකියාවක් ලැබේ. ඒට හේතුව තමයි පිළිකා රෝගයට ප්‍රතිකාර තිබෙනවා. දේශීය වෙදකමේ දක්ෂ වෙදදුරෙක් හොයාගෙන අද ආවේ. ආදිවාසී මහා කන්දා කියන යදිනායකයාගේ පරපුරෙන් පැවතෙන දක්ෂ වෙදදුරෙක් තමයි පුලස්ති වෙද පරම්පරාවේ වජිර කුමාර වෙද මහත්තයා. ආයිබෝන් වෙද මහත්තයා. ආයිබෝන්. මුලින්ම කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා වෙදකමට වජිර වෙද මහත්තයා කොහොමද එකතු වෙන්නේ? ඔව්. මහා කන්දා වැඩි පරපුරෙන් පැවතෙන අපේ වෛද්‍ය ක්‍රමය තමයි අද අපි දඬුබැඳුරුප්පේ පුලස්ති වෛද්‍ය මධ්‍යස්ථානයේ අපි අද පවත්වාගෙන යනු ලබන්නේ. එතකොට ඒ පරපුරේ තියෙනා වූ සියලු දේවල් තමයි අපි මේ වෙද්දී රෝගීන් සඳහා භාවිතා කරනු ලබන්නේ. එතකොට රෝගීන් සුව කිරීම සඳහා අපි පාවිච්චි කරනු ලබන්නේ ඒ පරපුරෙන් පැවතෙන්නා වූ ඒ වෛද්‍ය ක්‍රමය තමයි. හැම කෙනෙක්ම දැනගත්තට පස්සේ දුක හිතෙන, දුක දැනෙන මේ පිළිකාව කියලා කියන්නේ මොකක්ද වෙද මහත්තයා? පිළිකාව කියලා කියන්නේ අපේ ශරීරයේ කුඩාම ඒකකය තමයි සෛලයක් කියලා කියන්නේ. සෛලයක සාමාන්‍ය ස්වરૂපයක් තියෙනවා, සෛලයක් වර්ධනය වෙනවා, ඒක ගුණණය වෙනවා, එහෙම නැත්නම් ඒක වර්ධනය වෙමින් පැවතිලා ඒක මිය යෑමක් සිද්ධ වෙනවා. නමුත් පිළිකා සෛලවල ස්වභාවය තමයි පිළිකා සෛලයක වර්ධනය වන අවධියක් තියෙනවා මිසක පිළිකා සෛලයක විනාශ වන අවධියක් තියෙන්නේ නැහැ. එතකොට ඒ විනාශ වන අවධියක් නැති නිසා ඒක අපේ ශරීරය තුළ ආක්‍රමණශීලී භූමිකාවක් රඟපානවා. එහෙම නැත්නම් මුළු ශරීරය තුළ පැතිරිලා ගිහිල්ලා අපිව මරණය කරා ඉතා ඉක්මනින් ගෙනියනවා. අන්න ඒක තමයි පිළිකාවක් කියලා අපි හඳුන්වන්නේ. ලේ පිළිකා, පියයුරු පිළිකා, ගර්භාෂයේ පිළිකා මේ විදිහට පිළිකා වර්ග 4800ක් විතර තිබෙනවා. වෙද මහත්තයා අපිට කියන්නකෝ මොන විදිහටද මේ පිළිකා ඇති වෙන්නේ කියලා කිව්වා වගේම මොනවද හේතු? පිළිකා ඇති වෙන්න හේතුකාරක ගොඩක් බලපානවා. එකක් තමයි මොනම හෝ හේතුවක් නිසා අපේ ශරීරයේ තියෙනා වූ ධාතු කොටස්, වාතය, පිත, සෙම යන කොටස් තුන මොනම හෝ හේතුවක් නිසා දෝෂ කොටස් බවට පත් වුණොත් ඒක පිළිකාවක් ඇති වෙන්න බලපානවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම අද අපි ගන්නා වූ ආහාර පානවල තියෙන දූෂිතතාවය ප්‍රධාන වශයෙන් බලපානවා. එතනින් එහාට ගියපුවාම අපි මේ විකිරණ වලට බලපෑම, ඒ වගේම අපේ එදිනෙදා ඇවතුම් පැවතුම් වල ක්‍රමවත් භාවයක් නොතිබීම, අපේ ජීවිත රටාවේ නොයෙක් වෙනස්කම්, ඒ වගේම මානසික විකෘතිතා, මේ හැම දෙයක් කරාම අපේ ශරීරයේ තියෙනා වූ ලේ කොටස, එහෙම නැත්නම් රුධිරයේ දූෂණය වීමක් සිද්ධ වෙනවා. මේ හරහා පිළිකා සෛල නිර්මාණයක් සිද්ධ වෙනවා. ඉර පායන්න පෙර ආතුව ඉරේලිය වැටෙන්නට ඉස්සෙල්ලා අරුණෝදය උදා වෙනවා. අපි දන්නවා තව ටිකකින් ඉර පායනවයි කියලා. විශ්වාසයක් තිබෙනවද මට හැදෙන්නේ පිළිකාවක් කියලා ඉඟියක් අපිට හඳුනගන්න විදියක් නැද්ද වේද මහත්තයා? තියෙනවා. පැහැදිලිවම. ඔබතුමා කිව්වා වගේ ඉර පායන්න ඉස්සෙල්ලා අරුණෝදය උදා වෙනවා. ඒ වගේම පිළිකාවක් ඇති වෙන්න ඉස්සෙල්ලා පිළිකාවේ පූර්ව රූප ඇති වෙනවා. එහෙම නැත්නම් අපි ඒක හඳුනාගත්තොත් එහෙම ඇතැම් පුද්ගලයෙකුට කාලයක් තිස්සේ පවතින උණ ගතියක්, එහෙම නැත්නම් අජීර්ණ ගතියක්, එහෙමත් නැත්නම්
ඇඟේ පතේ කැක්කුමක් එහෙම නැත්නම් තමන්ගේ කොතන හෝ ස්ථානයක අස්වාභාවික ගතියක් ඒ කියලා කියන්නේ ඉදිමුම් ස්වභාවයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් එතන ගැටිති ස්වභාවයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් එතන වේදනාවක් දෙන්න පුළුවන් මේ මොනම හෝ ආකාරයෙන් එක පිළිකා වර්ග අපි 4800ක් තියෙනවා ওই පිළිකා වර්ග 4800 නොඑක් වෙනස්කම් පෙන්නනවා මේක එකට මෙහෙමයි කියලා එකෙන් එක අපට කියන්න පුළුවන් කමක් නැහැ මොකද පොදු ලක්ෂණ සමූහයක් මේ පිළිකා රෝගයේදී බලපානවා. ගෙදර බලාගෙන බොහොම ආදරය කරන වැඩසටහනක් හැටියට අපිත් එක්ක එකතු වෙලා ඉන්න හිතවතුන්ට සැකයක් ඇති වුණොත් ඔන්න ඔය කියපු දේවල් මගේ ළඟ තිබෙනවයි කියලා යම්කිසි විදිහකට වෙද මහත්තයා කොහොමද පිළිකාවක්මයි මේ තියෙන්නේ කියලා තීරණය කරන්නේ? ඔව්. හොඳ ප්‍රශ්නයක්. ඒකෙදි අපට ලෙඩෙකුට කිසිම විටක තීරණය කරන්න පුළුවන් කමක් නැහැ මේක පිළිකාවක් කියලා. හැබැයි ලෙඩෙකුට මොනවා හෝ මම පෙර පරිදි සඳහන් කරපු මොනවා හෝ අපහසුතාවයක් දැනුණාම ඔබ කුමන හෝ වෛද්‍යවරයෙක් ගාවට යා යුතුයි. එතකොට ඒ වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ ඒ රෝගේ කොහොමද මේ ලක්ෂණ ඇති වෙලා තියෙන්නේ මේකේ මූලික ලක්ෂණ මොනවද අදට පවතින ලක්ෂණ මොනවද දැන් රෝගියාගේ දැන් වර්තමානයේ මොන වගේ තත්ත්වයක්ද උද්ගත වෙලා තියෙන්නේ මේ සියලු දේවල් හරහා අපට ඒ රෝගියාගේ කියන මේ හැම ලක්ෂණයක්ම අපට සාධකයක් වෙනවා මේ පිළිකා රෝගය හඳුනා ගැනීමේදී. එතනදී පූර්ව රූප එහෙම නැත්නම් රෝගේ ඇති වෙන්න ඉස්සෙල්ලා දක්වන ප්‍රධාන ලක්ෂණ ටික ඒ සියලු දේවල් හරහා තමයි අපි නිශ්චිත වශයෙන් මේක පිළිකාවක් යයි හඳුනා ගන්නට මූලික අඩිතාලම තියන්නේ. එතනින් එහාට අද බටහිර වෛද්‍ය ක්‍රමයේදී විශාල රෝග නිර්ණයන් එහෙම නැත්නම් විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් කරලා තමයි අපි ගාවට එන්නේ. අපට ඒ සියලුම වෛද්‍ය වාර්තාත් අපි බලනවා ඒ සියලු දේවල් තුලින් අපට නිවැරදි නිගමනයකට එන්න පුළුවන්. එතනින් එහාට ගියපුවාම අපි අපේ වෛද්‍ය ක්‍රමයේ අපි කරන්නා වූ අපි භාවිතා කරන්නා වූ ක්‍රමවේදයේ වේදවලිනුත් අපි බලනවා මේක දැන් මොන මට්ටමේද තියෙන්නේ මේක සුව කරන්න පුළුවන් පිළිකාවක්ද ඒ සියලු දේවල් අධීක්ෂණය කළා තමයි අපි පිළිකාවට ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙන්නේ. දවසයි ජීවත් වන්නේ සමහර වෙලාවට දවස් දෙක තුනකින් අමාරු වෙන්න පුළුවන් මාසයක් විතර ඉන්න පුළුවන් වෙයි. මෙහෙම කතා අපි පිළිකා රෝගීන් පිළිබඳව ඕනෑ තරම් අහලා තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට ගිහිල්ලා මැරෙන දිනය පිළිබඳව තීරණයක් අරගෙන නේද වෙද මහත්තයා ගාවට එන්නේ? ඔව් පැහැදිලිවම. අපි ගාවට එද්දී ප්‍රධාන වශයෙන් රෝගියෙක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරලා ඒ වගේ සුව කරන්න බැරි වෙච්ච අහිංසක අසරණ රෝගීන් තමයි අපි ගාවට එන්නේ. එතකොට අපි ලෙඩා ආපුවාම ලෙඩේ ස්වභාවය ඒ වගේම ලෙඩා අද ඉන්න වර්තමාන තත්වය ඒ ලෙඩා මොනතරම් මානසිකව ඇද වැටිලාද මේ සියලු දේවල්ම අධ්‍යයනය කළා අපේ නිවිති රටාවක් තියෙනවා ඒක අපි අවශ්‍ය නම් පාවිච්චි කරලා ඒකත් බලලා ඊට පස්සේ තමයි ලෙඩාට අපි ටිකෙන් ටික ක්‍රමානුකූලව අපේ ප්‍රතිකාර පද්ධතීන් පටන් ගන්නෙ. හැබැයි මට කියන්න තියෙන වැදගත්ම පණිවිඩයක් තමයි ඔබට පිළිකාවක් හැදුනහම ඔබ එක සැනින් රෝහලට ගිහිල්ලා එම කොටස එක සැනින් ඉවත් කරන්න වෛද්‍යවරු තීරණය කරපු ගමන් ඔබ ඉවත් කරනවාට වඩා මේ ප්‍රතිකාර තුලින් යම් උත්සාහයක් අරන් බලන්න එක සනීප කරගන්න. මොකද ඉවත් කරපු කොටසක් අය නැවත කිසි දවසක බද්ධ කරන්න ලැබෙන්නේ නැති නිසා. වෙද මහත්තයා කියපු විදියට විශ්වාසයක් තබලා වෙද මහත්තයා පිළිබඳව විශ්වාස කරන ඔබ යම්කිසි විදියකට පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් වෙද මහත්තයා හමු වෙන්නට පුළුවන්. හැබැයි කපන්න කොටන්න ඉස්සෙල්ලා. ඒ නිසා වෙද මහත්තයා අපිට කියන්න කර නිමිත්ත බලනවා කියලා කියන්නේ මොකද්ද? නිමිත්ත බලනවා කියලා කියන්නේ අපි ඒ ලෙඩාගේ දැන් තියෙන වර්තමාන තත්ත්වය සහ එයාගේ ඒ රෝගේ පැතිරීමේ ස්වභාවය සහ ඒකට හේතු මොනවද? ඒ සියලු දේවල් අපිට නිමිත්ත හරහා අපි බලනවා. ඒක හැම රෝගියටම බලන්න වෙන්නේ නැහැ. ගොඩක් සමහර රෝගීන්ට විතරයි බලන්න වෙන්නේ. ඒක අපට හොයාගන්න බැරි මොනවා හරි හේතුවක් ඒ තුල තියෙනවා නම් රෝගේ ඇති වෙන්න ඒක ඔස්සේ තමයි අපි ඒ ශාස්ත්‍රය භාවිතා කරලා යන්නේ. ඒ වගේම කපන්න කොටන්න ඉස්සරලා එහෙම නැත්නම් ඔපරේෂන් කරන්න ඉස්සරලා වගේම ගොඩක් විට අපි ගාවට එන්නේ ඒ කරන්න තියෙන සියලුම ප්‍රතිකාර කරලා කරන්ට් එක අල්ලලා එහෙම නැත්නම් ඔපරේෂන් කරලා එහෙම නැත්නම් රේඩියේෂන් දීලා ඒ හැමදේම කරලා ඉවරලා බැරිම තැන තමයි අපි ගාවට එන්නේ. එහෙම
මරණයට දින දීලා සමහරවිට දවස් 2-3කින් මැරෙනවා කියපු රෝගීන් තමයි අපි සනීප කරලා තියෙන්නේ. අදට සනීප කරමින් පවතින්නේ. පිළිකාවට ఔෂධ තියෙනවා. පිළිකාවට බෙහෙත් තියෙනවා. පිළිකාව සනීප කරන්න පුළුවන්. නමුත් හැම පිළිකාවම සනීප කරන්න පුළුවන් කමක් නැහැ. පිළිකා වර්ග 4800න් 4000කට වැඩි ප්‍රමාණයක් සනීප කරන්න පුළුවන්. 800ක් වගේ ප්‍රමාණයක් සනීප කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක අපේ වෛද්‍ය ක්‍රමයෙන් හෝ වේවා මොන වෛද්‍ය ක්‍රමයෙන්ුත් 100%ක්ම හැම ලෙඩාම සනීප කරන්න පුළුවන් කරන්න කියලා ක්‍රමයක් නැහැ. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. වෙද මහත්තයා දැන් මේ වගේ රෝගී තත්ත්වයක් තිබෙන කෙනෙකුට බටහිර වෛද්‍ය විද්‍යාවේදී නම් කරන්නේ කරන්ට් එක අල්ලනවයි කියලායි කියන්නේ. මේක විකිරණ ක්‍රමවේදයක්නේ. මේ ක්‍රමවේදයෙන් බැහැරව තමයි වෙද මහත්තයා වෙදකම් කරන්නේ. කරන්ට් එක අල්ලන්න ඕනේ නැද්ද? කරන්ට් එක ඇල්ලුවා කියලා හැම පිළිකාවම සනීප වෙන්නේ නැහැ. හැබැයි සමහර පිළිකා විශේෂ කරන්ට් එක අල්ලපුවාම සනීප වෙනවා. සාමාන්‍යයෙන් පිළිකාවක ස්වභාවය තමයි අපේ සෛලවල තියෙන වර්ණ දෙය. එමෙ නැත්තම් DNA අණුවේ භස්ම අණුපිළිවෙල වෙනස් වීම නිසා ඒකේ සාමාන්‍ය සෛලයකට වඩා අධිවර්ධිත තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මේකෙදි කරන්ට් එක ඇල්ලීමේදී සමහර විට එතන ඒ සෛලයේ විනාශ වීමක් නෙවෙයි තියෙන්නේ විතරක් විනාශ වීමකුත් වෙනවා. ඊට අමතරව ඊට යාබද තියෙනා වූ සෛලවල හොඳ සෛලවල එහෙම නැත්නම් නිරෝගී සෛලවල විනාශ වීමකුත් වෙනවා. ඒ නිසා කරන්ට් එක ඇල්ලුව පමණින් විතරක් පිළිකාවක් සනීප වෙන්නේ නැහැ. ඒ වගේම තව ඉන්ජෙක්ෂන් දුන්නා කියලා එහෙම නැත්නම් කීමෝതെරපි කරා කියලා විතරකුත් පිළිකාවක් සනීප වෙන්නේ නැහැ. සමහර විට සනීප වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ ඒ දේ සියලු දේවල් කරත් අපේ වෛද්‍ය ක්‍රමයෙන් ඊට අදාළව එතනින් එහාට පිළිකාව ඇතිවීම, එතනින් එහාට වර්ධනය වීම සහ පිළිකාව විනාශ වීමට අදාළ ක්‍රමවේදයක් මේ ප්‍රතිකාර හරහා අපි මේ දක්වා ඊටාම සාර්ථකව කරගෙන එනු ලබන් තියෙනවා. ඒ නිසා අද ලෝකේ අසරණ ජනතාවට පිළිකාවක් හැදෙනවා කියලා කියන්නේ සමස්ත පවුලක්ම කඩාගෙන වැටෙනා වූ දෙයක්. ඒ නිසා වැදගත්ම දේ තමයි පිළිකා සනීප කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබ තමුන්නාන්සේලාට මේ හැම දිනාටම පිළිකාවලට අභියෝගයක් වෙන්න අපි සූදානම් හැම විටකම. ඒ කියන්නේ පිළිකා සනීප කරන්න පුළුවන් හැම පිළිකාවම සනීප කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අසරණ අහිංසක ඔබට මේක ඊටාම වටිනා වූ වැදගත් පණිවිඩයක් වෙනවා. දැන් මේ වෙද මහත්තයා කිව්ව දේත් එක්ක මට අහන්න හිතුනේ වෙද මහත්තයාට කියන්න බැරිද පිළිකාව හරියටම හොඳ කරන්න පුළුවන් කියලා කියනවා වගේම මේ රෝගියා ජීවත් කරවන්න පුළුවන්. මේ රෝගියා ජීවත් කරවන්න අමාරුයි. හොඳ කරන්න අමාරුයි. මේව කියන්න වේදද මහත්තයා? ඊටාම වැදගත් ප්‍රශ්නයක්. රෝගියා බලපුවාම රෝගියාගේ ලක්ෂණ අනුව සහ රෝගියා දැන් තියෙන තත්ත්වය අනුව ගොඩක් විට අපි ගාවට එන්නේ බටහිර වෙදකම් කරලා ඉවර වෙලා ඒ වගේ සනීප කරන්න බැරි ලෙඩු තමයි. නමුත් අපි රෝගියා නිරීක්ෂණය කරලා ඒ අපේ වෛද්‍ය දැනුමත් එක්ක අපි තීරණය කරනවා මේ ලෙඩ සනීප කරන්න පුළුවන්ද බැරිද කියලා. හැබැයි මොනම හෝ හේතුවක් නිසා ඒ ලෙඩා වෙතනින් හරිය ජීවත් කරන්න බැරි නම් අපි කිසි විටක ලෙඩාට කියන්නේ නැහැ. ඒතකොට ලෙඩා තවත් මානසික වැද වැටෙනවා. නමුත් ලෙඩාගේ අයිතිකාරයන්ට අපි පොඩි මතක් කිරීමක් සිද්ධ කරනවා. අපි එතකොට ලෙඩ සමහර විට අපි කොච්චර ලෙඩා සනීප කරන්න බැරි වුණත් එයාව මානසිකව ගොඩනගලා අපි ප්‍රතිකාර පද්ධති ටික පටන් ගන්න මෙතනින් බෙහෙත් වීදුරුවක් හදලා ඒ ටික බොන්න දීලා ඒ ටික මතුරලා ඒ අවශ්‍ය වැඩ ටික කරන් පස්සේ ලෙඩා මානසිකව හැදිලා මෙතනින් එයාව මානසිකව ගොඩනංගලා තමයි අපි යන්නේ. එතකොට බොහොම කලාතුරකින් තමයි මේ මානසිකව ඇද වැටලා තියෙන රෝගියෙක්ව සනීප කරන්න බැරි වෙන්නේ. එහෙම නැත්නම් ගොඩක් රෝගීන් අපි සනීප කරනවා. මරණයට දවස් 2-3යි මැරෙනවා කියලා හිටපු ලෙඩු අද අනන්තවත් අපි සනීප කරලා තියෙනවා. මලමිනිය වගේ සිහියක් පතක් නැතිව ගේන රෝගීන් අපි සනීප කරලා තියෙනවා. එතකොට එහෙම අණුව ගත්තාම පිළිකාව අපට අභියෝගයක් නෙමෙයි. ඒ නිසා පිළිකා සනීප කරන්න පුළුවන්. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් බැහැර කරලා මරණයට දින තීරණය කරලා වෙද මහත්තයා ගාවට ආවට පස්සේ වෙද මහත්තයා අපිට කියන්නකෝ මොන විදිහටද ප්‍රතිකාර ආරම්භ කරන්නේ? දැන් නිමිත්ත බලනවා, ජ්‍යොතිෂයේ පැත්ත එක විදිහකට බලනවා, තව පැත්තකින් අద్භූත විද්‍යාව ඒකත් භාවිතා කරනවා. මේ දේවල් එක කොයිතරම් කාලයක් ඇයිද ලෙඩෙක් සුවපත් කරගන්න? ලෙඩාගේ පැත්තෙන් අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්න තමයි ඔබතුමා ඇහුවේ. එතකොට අපි ලෙඩෙක් මෙතෙන්ට ආපුවාම සියලුම බිඳ වැටීම් හමුවේ තමයි මෙතෙන්ට එන්නේ. එතකොට මෙතෙන්ට අපි ලෙඩෙක් ආපුවාම ඒ ලෙඩාගේ ලෙඩේ ස්වરૂපේ අපි ලෙඩාවත් බලන්න ඕනේ, ලෙඩෙත් බලන්න ඕනේ, ලෙඩාගේ පසුබිමත් බලන්න ඕනේ. පෞල් පසුබිම සහ සියලු දේවල් අධ්‍යයනය කරලා තමයි අපි ප්‍රතිකාර සඳහා යන්නේ. අපි මුලින්ම ඇතැම් රෝගීන්ට මෙතනින් බෙහෙත් ටික මුලින්ම මුල් බෙහෙත් ඖෂධයම මෙතනින් දීලා යවනවා. ඊට පස්සේ ගිහිල්ලා පොඩි තැඹුමක්, කසායක්, එහෙම නැත්නම්
ගාන බෙහෙත් අපිට හදාගන්න වෙනවා. ඒ වගේ පිළිකා 4800 එක එක ක්‍රමවේදයන් තියෙන්නේ. ඒ අනුව අපි ප්‍රතිකාර එකෙන් එකට වෙනස් කරනවා. ඒ වගේම දවස් 16න් 16ට අපේ ප්‍රතිකාර වෙනස් කරනවා. ලෙඩේ හැරෙන පැත්තට අපි ප්‍රතිකාර ක්‍රමානුකූලව ටිකෙන් ටික පෙළගස්සනවා. එහෙම නැත්නම් එකම බෙහෙතකින් පිළිකාව සනීප කරන්න පුළුවන් කියලා අර්ථයක් නැහැ. එහෙම බෙහෙතුත් අපි නිෂ්පාදනය කරලා තියෙනවා අලුතේදී. නවතම නිෂ්පාදනයේ විදිහට තියෙනවා. නමුත් අපි සියලුම ඖෂධ වර්ග දවසකට 6-7 පාරක් බෙහෙත් බොන්න තියෙනවා. ඒ වගේම ගාණ්ඩ තෙල් වර්ග තියෙනවා. ඒ වගේම ගාණ්ඩ ඖෂධ වලින් හදපු කොළ පොතු වලින් හදපු ගැල්ලුම් වර්ග, ඒ වගේම මැල්ලුම් වර්ග බඳින්න තියෙනවා. ඒ සියලු දේවල් කරලා තමයි ක්‍රමානුකූලව ලෙඩෙක් ටිකෙන් ටික ආපස්සට ගන්න. එතකොට ලෙඩාගේ හැම ලක්ෂණයක් ගැනම අපි නිරන්තර අවධානයෙන් ඉන්නේ. මොන ක්‍රමෙන් හෝ වේවා අපේ අරමුණ රෝගියව සනීප කිරීම. බොහෝම කලාතුරකින් 100ක් ආවොත් අපට 100න් 85කට 87කට වැඩි ප්‍රමාණයක් අපට සනීප කරන්න පුළුවන්. බොහොම කලාතුරකින් රෝගිය තමයි බැරි වෙන්නේ. ඒක අපේ වරදක් නෙමෙයි. ඒක ඒ රෝගියාගේ දෛවයේ තියෙන සරදමක්. ඒක හොයාගන්නත් එක්ක තමයි අපි සමහර වෙලාවට ওই නිමිත්ත එහෙමත් බලන්නේ. දේශීය වෙදකලාවේදී රස බෙහෙත් හදනවා. රස බෙහෙත් හදන එක තරම්ම ලේසි වැඩක් නෙමෙයි. රසදී එහෙමත් භාවිතා කරලා මොනවද වෙද මහත්තයා මේ හදන්නේ? ඔව්. රස බෙහෙත් කියලා කියන්නේ අපිට හිතෙන්න පුළුවන් අපිට පැණි රස බෙහෙත් කියලා. එහෙම නෙමෙයි. රසදිය, ගෙන්දගම්, මනෝසීල, සාදිලිංගම් මේ වගේ පාෂාණමය කොටස් භාවිතා කරමින් හදන්නා වූ ඖෂධ සමයි රස බෙහෙත් කියලා කියන්නේ. එතකොට රස ඖෂධ නිෂ්පාදනයේදී අපට විශාල මෙහෙයක් විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙන ඒ වගේ ශෝධන මාරණ විදියට අපි මේ සියලු දේවල් සංස්කරණය කළා. අපි දැන් රසදිය ටික ගත්තොත් රසදිය ටික අපි දී කළා ඔබතුමාලට පෙන්වුවයි. එතකොට මේ සියලු දේවල් හමුවේ ඊටා විශාල වියදමක් දරලා තමයි අපි ඖෂධ නිෂ්පාදනය කරන්නේ. විශේෂ දේ තමයි රස බෙහෙත් වලින් ඊටාම ඉක්මනින් රෝගීන් සනීප කරන්න පුළුවන්. ඊටාම අපහසු දරුණු රෝගීන්ට පවා රස බෙහෙත් වලින් නිෂ්ඨා ගුණ දෙන ඊටා කෙටි කාලයකදී ඉක්මනින් සනීප කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමවේදයක් තමයි රස ඖෂධ. ඒ නිසා තමයි අපි ගොඩක් රස ඖෂධ භාවිතා කරන්නේ. ඒක තමයි අපේ ගොඩක්ම රහස. රස ඖෂධ වලින් මේ වගේ පිළිකා විතරක් නෙමේ ඕනෑම රෝගයක් දරුණු ගණේ ඕනෑම රෝගයකට අපි අභියෝගාත්මකව පිළිකා විතරක්ම නෙමේ ඒ හැම දෙයකම අපි සූදානම් සනීප කරන්න. ඒකේ ප්‍රධාන රස තමයි රස ඖෂධ නිෂ්පාදනය කිරීම අපි. වෙද මහත්තයාගේ වෙදකලාව තුළ රහස් බෙහෙත් වට්ටෝරු තිබෙනවා. නමුත් පිළිකාවට හොඳ ඖෂධ මොනවද කියලා කියන්න වෙද මහත්තයා අපිට? පිළිකාවට භාවිතා කරන්න පුළුවන් ඖෂධ වර්ග රාශියක් තියෙනවා. නමුත් අද ලෝකයේ භාවිතා කරන්න පුළුවන් හොඳම පිළිකා නාශක ඖෂධය තමයි ත්‍රිලෝක විජය නාගපත්‍ර. එහෙම නැත්නම් තුන් ලෝකයට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ ඖෂධය තමයි කංසා. එහෙම නැත්නම් ගංජා කියන නමින් හඳුන්වන්නේ. කංසා කියලා කියන්නේ අපේ පිළිකා විතරක් නෙමේ හැම ඉන්ද්‍රියක්ම වර්ධනය කරන්නා වූ ඕනෑම රෝගයකට භාවිතා කරන්න පුළුවන් වූ පිළිකා නාශක හැකියාවක් තියෙන ඒ විතරක් නෙමේ ඇඟේ සමස්ත ශරීරය යහපත්ව පවත්වා ගන්න පුළුවන් ප්‍රතිජීවක ගුණයක් තියෙන ශ්‍රේෂ්ඨතම ඖෂධය තමයි කංසා කියලා කියන්නේ. නමුත් දුකට කාරණේ ඒකට අද වෙලා තියෙන අසාධාරණකම තමයි අපට තියෙන ලොකුම දුක. නමුත් කංසා නිවැරදිව ඒ විදිහට භාවිතා කරනවා නම් පිළිකා වලින් මිදෙන්න පුළුවන් ප්‍රබලම ඖෂධයක් ඒක තමයි. අවාසනාවන්ත රෝගී තත්වයකින් ජීවිතයට යම්කිසි විදියක සහනයක් සලසන්නට හැකියාවක් ලැබෙන දක්ෂ වෙදුදුරෙක් අපිත් එක්ක එකතු වෙන්නේ. මේ පුලස්ති වෙද පරම්පරාවේ වජිර කුමාර වෙද මහත්තයා. ආයිබෝන් වෙද මහත්තයා. ආයිබෝන්. සමුගැනීම සටහන් කරන්නේ ලබන සිකුරාදා උදෑසන හමුවීමේ බලාපොරොත්තුව තුළ සමුගෙන යන්න අවසර දෙන්න.